හායි කොහමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් මම ආවා ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන. අද නම් මම ගෙනාවේ මම කරන වෙනස්ම දෙයක් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ බලන්න මම කරන ස්ක්‍රන්චීස් තියෙනවා. ඔයගලන්ට ඒවා පෙන්වන්න ඕනේ කියලා හිතුවා. ඉතින් එහෙනම් අපි බලමුකෝ. ඔන්න බලන්නකෝ ඉතින් මගේ ස්ක්‍රන්චීස් කලෙක්ෂන් එක ලිනන් වලින් තියෙනවා, කට්ලෝන් වලින් තියෙනවා, ඒ වගේම කොටන් වලින්, එක සිල්ක් වර්ග වලින්, ඇමරිකන් සිල්ක්, ක්‍රෝස් සිල්ක්, වැලන්ටිනා වලින්, විස්කොස් වලින්, එතකොට නෝමල් මැටීරියල්ස් තියෙන මොනවාද? මාෂා ඒ මැටීරියල් එකෙන් ඉතින් ওই හැම වර්ගයකින්ම මම හදලා තියෙනවා. ඒතර හෑන්ඩ්ලූම් මේ හැම වර්ගයකින්ම හදලා තිනවා. මේ තියෙන gift packs මේ මම 5 pieces 3 pieces එහෙම දාලා gift එකක් දෙන්න පුළුවන් විදිහට වගේ match වෙන colors වලින් හදලා තිනවා gift packs. ලස්සන tag එකක් එහෙම දාලා ribbon එකක් ගැට ගහලා මේ තියෙන්නේ මෙන්න මේ scrunchie එක හොඳයි party wear වලට. ඉතින් මේ වගේ තියෙන හරි elegant colors තියෙනවා හැම එකකින්ම වගේ. මේ තියෙන්නේ බලන්න මේ linen handloom මේවා. ඒවා සාරි එක අඳින අයට එහෙම ඔෆිස් යන අයට එහෙම හරිම ලස්සනයි. මේවත් හරිම එලිගන්ට් කලර්ස් වලින් තමයි මේ හැම එකක්ම මම හදලා තියෙන්නේ. අනිත් එක තමයි මම පාවිච්චි කරලා තියෙන මැටීරියල්ස් හොඳම මැටීරියල්ස් වලින් මේ තියෙන පොඩි පවුච් එකක් වගේ හදලා gift එකක් දෙන්න. එක ස්ක්‍රන්චි එකක් එන්න. එතකොට ස්ක්‍රන්චි 3ක පැක් එකක් එන්න. එහෙම තමයි හදලා තියෙන්නේ. ඒකට ලස්සන ටැග් එකක් දාලා රිබන් එකක් ගැට ගහලා අපිට gift එකක් දෙන්න. ඒ කියන්නේ බර්ත්ඩේ gift එකක් එහෙම දෙන්න පොඩි මොන හරි වගේ item එකක් ඕන වුණාම එහෙම නැත්නම් ටීචර් කෙනෙක්ට gift එකක් දෙන්න අපිට හොඳයිනේ මේ වගේ එකක් ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ අදහස් කරගෙන තමයි මම මේ වගේ packs හදුවේ. ඒතර මේ තියෙන්නේ පුංචි බෑග් එකකුත් එක්ක මේ බෑග් එක මම තමයි හදන්නේ. ඉතින් අර 3 pieces වගේ ස්ක්‍රන්චි පැක් එකක් ගන්නකොට මේ වගේ බෑග් එකක් දාලා දෙන්න පුළුවන්. එතකොට ඔයගලන්ට බෑග් එක ෆ්‍රී හම්බ වෙනවා. බලන්න මම පෙන්නන ඔයගලන්ට මේ වගේ 3 pieces මෙන්න මේ වගේ ඒක පැක් එකක මේ ස්ක්‍රන්චීස් 3ක් තියෙනවා. printed ඒවා තියෙනවා, සමහරව plain colors තියෙනවා. ඉතින් මේ ඒ වගේ බෑග් එකක තමයි ඒක එන්නේ. ඉතින් ඔයගලන්ට ඕනේ අය ඉන්නවනම් මේකෙත් prints 3කින් scrunchies 3ක් තියෙනවා. ඉතින් ඔයගලන්ට ඕනි නම් ගෙන්න ගන්න පුළුවන් මගෙන් order කරලා. ඕනේ අය ඉන්නවනම් message එකක් දාන්න. එතකොට prices උයි දැනට තියෙන stocks මොනවාද කියලායි කියන්න පුළුවන්. ඇත්තටම මම මේ scrunchies ඉස්සෙල්ලාම හදන්න ගන්නකොට මේ මම මේක business එකක් විදිහට කරන්න කියන idea එකක් මගේ තිබුණේ නැහැ. මම ගෙදර ෆ්‍රී ටයිම් එකක ඉන්නකොට මට හිතුණා මට ස්ක්‍රන්චීස් ටිකක් හදලා බලන්න ඕන කියලා ගෙදර තිබුණා මගේ රෙදි කෑලි කීපයකින්. ඊපස්සේ මම හැදුවා හොඳට නීට් එකට ආවා. මට ආස හිතුණා මේ ඒකට මේ ලස්සන ටැග් එකක් දාන්න, ලේබල් එකක් ක්‍රියේට් කරන්න. ඉතින් ඒ දේවල් කරලා එනකොට මට හිතුණා ඇත්තටම මේක මේ මට මේකට මේ වෙළඳපොලක් හදාගන්න පුළුවන් වෙයි නේද කියලා. මොකද මම නීට් එකට ඒවක් කරපු නිසා ඊට පස්සේ මම හිතුවා ඒකට මම ඊට පස්සේ බාකෝඩ් එකක් හදලා ප්‍රයිස් ටැග්ස් හදලා එහෙම කළා මම මේ shops කීපයකටම දුන්නා. I think හැමෝම හරිම කැමති වුණා. මොකද හැමෝම දකින්න අය කිව්වේ හරි නීට් එකට හදලා තියෙනවා. ඊට අමතරව uncommon මගේ මේ කියන්නේ පැකින් එහෙම ඔක්කොම හරි නීට් එහෙම කියලා ඉතින් හැමෝම හරියට මේ ඇප්‍රීසියේට් කළා මගේ මේ වැඩේ. ඉතින් එතකොට මම තව ටිකක් මොටිවේට් වුණා. ඒක මට හරි මේ එහෙම කවුරු හරි අපි දෙයක් කරනකොට ඒක හොඳයි කියලා අගය කරනකොට අපි ඔටෝමැටිකලි මොටිවේට් වෙනවනේ. ඊපස්සේ මම ඉතින් තව එක මැටීරියල්ස් ගෙනහලා මම හදන්න පටන් ගත්තා. ඊට පස්සේ මම gift packs හදුවා. ඒ වගේ එක කළා. මම හැම එක මම හොඳ quality materials ගන්න. අනිත් එක මම ගන්න elastic එක එහෙම මේ හොඳ ඉලාස්ටික් එක ගන්න හරි ඉක්මනින් ඇදිලා යන බාල මේ අඩු ක්වොලිටි ඉලාස්ටික් නෙමෙයි හොඳ ඉලාස්ටික් තමයි ගන්නෙ. මැටීරියල්ස් හොඳ ඒවා. ඉතින් අපි ඒක මොකද හොඳ දෙයක් දෙනවා නම් අපි වටා හොඳ මේ කස්ටමර් බේස් එකකුත් හැදෙනවා.
ඉතින් මම හැමනිතරම හිතන දෙයක් තමයි අපි දෙන දේ හොඳ තත්වයෙන් දෙන්න ඕනේ. ඊටත් අමතරව වෙනස් දෙයක්. අපි අර හැමෝම කරන දෙයට වැඩිය අපි වෙනස් දෙයක් මොන හරි ක්‍රියේටිව් දෙයක් කරන්න ඕනේ කියන එක ඒක මට හැම වෙලාවෙම මට හිතෙන දෙයක්. ඒත් එක්ක මම කියන්න කැමති කවුරු හරි ඉන්නවනම් පුංචි බිස්නස් එකක් කරලා ඒගොල්ලන්ට අමතර ආදායමක් උපය ගන්න කැමති කෙනෙක් මම කැමති මගේ මේ ස්ක්‍රන්චීස් හෝල්සේල් ප්‍රයිස් එකට දෙන්න. එතකොට එයාට ඒක විකුණලා යම්කිසි ආදායමක් ලබා ගන්න පුළුවන්. එහෙම කැමති කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න කියලා කියනවා. එතකොට මම කියන්නම් කොහොමද මේ දෙන මිල ගණන් කොහොමද ඒ විස්තර ටික. ඉතින් එහෙනම් යාළුවනේ ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.